ගෙවල් කුලිය ගෙවනවා කියන්නේ සල්ලි අපරාධයක් කියලා ඔයාටත් කවුරු හරි කියලා තියෙනවද? අපේ රටේ ගොඩක් දෙනෙක්ගේ ලොකුම හීනය තමයි Tamanගෙම කියලා නිවසක් හදන එක. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ වෙලාවේ ඒ වෙනුවෙන් ලොකු ණයකට හිර වෙන එක බුද්ධිමත් දෙයක්ද කියන එක. අපි මේ විදිහට බලමු. ගෙදරක කුලියට ඉන්න එකේ ඇත්තටම නිවසක් හදන එකේ තියෙන වාසිය අවාසි මොනවද කියලා. නිවසක කුලියට ඉන්නකොට ඇත්තටම අපිට මූල්‍ය පීඩනය අඩුයි. වෙනත් නගරයකට වෙනත් රැකියාවකට මාරු වෙන්න පහසුයි. ඒ වගේම එකපාර ලොකු ණයකට හිර වෙන්න ඕනේ නැහැ. සමහර විට කුලියට ඉන්න අතරතුර ඉතුරු කරන මුදල් තවත් තැනක ආයෝජනය කරලා බුද්ධිමත් තීරණ ගන්න පුළුවන් වෙනවා. අපි බලමු දැන් නිවසක් හදනකොට නිවසක් මිලට ගන්නකොට තියෙන වාසිය අවාසි මොනවද කියලා. එතනින් ලොකු දීර්ඝකාලීන ස්ථාවරත්වයක් ලැබෙනවා. ඔයාට තමන්ගෙම කියලා වත්කමක් ගොඩනගෙනවා. මොකද ඔයාට කියලා නිවසක් තියෙන හින්දා. හැබැයි ඔයා ලොකු ණයක් අරන් නිවස හදනවා නම් ඔයාට ඒ ණය වාර්ගය ගෙවන්න ගිහිල්ලා ඔයාට ඉස්සරහට ඔයාගේ මූල්‍ය ජීවිතේ හිර වෙන්න පුළුවන්. ඒතර ඔයාගේ ජීවිතේ ලොකු පීඩනයකට යටත් වෙන්න පුළුවන්. ඉතින් මේ ප්‍රශ්නයට හැමෝටම ගැලපෙන පිළිතුරක් නැහැ. ඒක තීරණය වෙන්නේ ඔයාගේ මාසික ආදායම, ඔයාගේ මූල්‍ය ස්ථාවරත්වය, ඔයාගේ ජීවන රටාව අනුව. සමාජයේ කිසිම බලපෑමකට, පීඩනයකට අනුව ඔයා තීරණ ගන්න යන්න එපා. ඔයා හැම වෙලාවෙම ඉලක්කම් දෙස බලලා ඔයාට ඇත්තටම ගැලපෙන බුද්ධිමත් තීරණ තමයි ගන්න ඕන. ඔයත් හිතන්නේ ගෙදරක කුලියට ඉන්න එකද හොඳ නැත්නම් ඔයාටම කියලා ඔයා ගෙදරක් හදන එකද හොඳ? පහලින් කමෙන්ට් එකකට දාන්න. ඉතින් තවත් මේ වගේ උපදෙස් සඳහා SL Financial Freedom page එක follow කරලා තියාගන්න.